Awaken and Elevate මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනෙක්වම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලා එක්ක බෙදාගන්නේ මගේ ගෙදර ඍණාත්මක ශක්තියින් ඉවත් කරලා ගෙදර ධනාත්මක කරගන්න මම කාලයක් තිස්සේ ඉඳන් කරන මට ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙන පුංචි ටිප්ස් 3ක් ගැනයි. ඉතින් සමහරක් පිළියම් පිළිවෙත් තියෙනවා අපි කරනකොටම අපිට ඒ වයින් අපි බලාපොරොත්තු නොවන අතුරු අහිතකර ප්‍රතිඵල ලැබෙන. ඉතින් දියුණුවට සෞභාග්‍යයට උනන්දු කෙනෙක් විදියට මේ පිළියම් 3ම මම කාලයක් තිස්සේ කරන මට යහපත් ප්‍රතිඵලම පමණක් ලැබුණු පිළියම්. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තම ඔයාලා කාටම හරි ඒ දේවල් ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතුණා. ඉතින් ඒක තමයි මම මේ වීඩියෝ එක අද කරන්න හිතුවේ. ඉතින් මේ දේවල් මොනවාද? මම කොහොමද මේ දේවල් කරේ කියලා අපි කතා කරමු. මෙන්න මේ කියන පිළියම් 3න්ම අපිට ධනය ආකර්ෂණය සෞභාග්‍ය උදා කරගන්න ගොඩාක් උදව් වෙන පිළියම් 3ක්. මේ 3ම අපි එකවර කරන්න ඕනි කියලා නැහැ. අපිට ඉඩ ලැබෙන විදියට අපිට පහසු විදියට මේ දේවල් කිරීමෙන් අපේ ගෙදර තියෙන ඍණාත්මක ශක්තියින් ඉවත් කරලා නිවස ධනාත්මක කරගන්න අපිට පුළුවන්. ඇත්තටම මේ ක්‍රම 3ම ඔයා ගොඩාක් කාර්යබහුල කෙනෙක් වුණත් ඔයාට හරිම ලේසියෙන් ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් දේවල්. පළවෙනි ක්‍රමයේ විදියට මම ඔයාලට කියන්නම් කහදියර ඉසීම. එතකොට මේ කහදියර ඉසීම කියන්නේ කාලයක් තිස්සේ අනාදිමත් කාලයක ඉඳන් කරගෙන එන ක්‍රමවේදයක්. මේක කහ කියන්නේ පාරම්පරිකව වගේම වෛද්‍යමය වශයෙන්ම ශුද්ධීකරණ ද්‍රව්‍යයක් විදියට තමයි සැලකෙන්නේ. කහදියර ඉසීමෙන් අපේ නිවසේ අවට අපවිත්‍ර බලවේග ඉවත් කරන්න ඒ වගේම ධනාත්මක ශක්තිය වැඩි කරගන්න අපිට පුළුවන් වෙනවා. එතකොට සංසුන් වාතාවරණයක් ඇති කරගන්නත් මේ කහදියර ඉසීම අපිට උපකාරී වෙනවා. ඒ වගේම තමයි මේ කහදියර ඉසීම මගින් අපි අවට අපේ වායු ගෝලය පවිත්‍ර කරනවා. ඔයාලට මතක ඇතිනේ කොරෝනා දවස්වල අපි පටන් ගත්ත ඕක කහදියර හින එක ගෙවල් වල එහෙම කරන්නේ අපි අවට වාතය වායු ගෝලය මේ කහදියර ඉසීම මගින් පිරිසිදුතාවයට පත් කරනවා. ඒ වගේම තමයි කහදියර ඉසීම මගින් නිවස ඇතුළත තියෙන තදබද ගතිය අඩු කරලා සංසුන් වාතාවරණයක් ඇති කරනවා. ඔයාලට එක දවසක් මේක කරලා බලන්න පුළුවන් අමුතුම ශාන්තියක් පළමු දිනේම ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා. කහදියර ඉසීමේදී ඔයා ඊටාම පිරිසිදුව සහ ඔයා නිර්මාංශව ඉන්න එක ගොඩක් වැදගත්. ඉතින් ඔයාට පුළුවන් මේ පිළියම ඔයාගේ උදේ කාලයේ කරන්න. ගොඩාක් දුරට උදෑසන කාලයේදී අපි ආහාර අරගෙන නැහැනේ. අපි එතකොට මේ මස් මාංශ අනුභවයක් සිද්ධ වෙලා තියෙන්නේ නැහැ උදේ කාලයේදී. එතකොට මේ පිළියම කිරීමේදී ඔයාට අමුතුවෙන් ඒ ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය කහ කුඩු ටික වතුර වීදුරුවකට මිශ්‍ර කරලා ඒ වතුර ටික කහ මිශ්‍ර වතුර අඹ කොළයකින් ඔයාගේ ගෙදර ගේ හැම තැනටම ඔයාට ඉන්න පුළුවන්. ගේ ඇතුළතට ඉහලා ඉවර කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් ගෙදරින් එළියටත් මේ කහදියර ඉසීම සිද්ධ කරන්න. ඔයාගේ නිවසේ ප්‍රධාන උළුවස්ස අවට ඒ කියන්නේ නිවස ඉදිරි පිටට විශේෂයෙන්ම මේ කහදියර ඉසින්න ඔයා මතකේ තියාගන්න. ඒ වගේම තමයි මේ පිළියම සිදු කරන ගමන් ඔයාට පුළුවන් හිතන්න මගේ නිවසේ තියෙන සියලුම නරක බලයන් නෙගටිව් එනර්ජිස් ඉවත් වී මගේ නිවසට ධනාත්මක ශක්තිය ශාන්තිය ආකර්ෂණය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම ප්‍රාර්ථනා කරන ඒ සිතුවිල්ලෙන් ඔයාගේ නිවසටත් නිවසවට නිවස වටේට ඒ කියන්නේ ඔයාගේ ගෙදරින් එළියේ මිදුලට මේ හැම තැනටම ඔයාට මේ කහදියර
ඉස ගැනීම සිදු කරගන්න පුළුවන්. මම මට හැකි හැම දවසකම මේ දේ පුරුද්දක් විදියට කරනවා. ඒ මගින් ගොඩාක් ලොකු ගොඩාක් හොඳ සුබවාදී දේවල් මම අත්දකිනවා. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලලා වෙනස අත්දකින්න. අනිත් දේ තමයි හැම දෙයකටම අපිට උනන්දුවයි උත්සාහයයි තියෙන්න ඕන. ඒ තුලින් තමයි අනිත් හැම දෙයක්ම අපිට ජය ගන්න පුළුවන්. සමහරක් අවස්ථා තියෙනවා අපේ ගෙවල් වල එක විවිධාකාර ගැටලු අපිට මතුවෙනවා. බොහෝ විට ආර්ථික ගැටලු, ණයබර මේ වගේ දේවල් අපේ නිවසකට බලපානකොටම අපි කාන්තාවක් විදියට හිතන පළමුවෙනි දේ තමයි මම කොහොමද මේ අවස්ථාවේ මගේ ගෙදරට ශක්තියක් වෙන්නේ, මගේ හස්බන්ඩ්ට උදව්වක් වෙන්නේ කියන දේ. එතකොට එතනදී අපිට මුලින්ම මතක් වෙන මුල්ම කාරණාව තමයි රැකියාවක් කරන්න, මුදල් ලිපීමක් කරන්න, අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න. ඒත් සමහර අවස්ථාවන් තියෙනවා අපිට ඇත්තට මේ ඔප්ෂන් එකට යන්න බැරි. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. සමහරක් විට ඔයා මොකක් හරි අසනීපයකින් පෙළෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ වයසක අම්මා තාත්තා ඔයා බාරේ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට තනි කරලා අනාරක්ෂිත කරලා යන්න බැරි පුංචි පැටවු ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයත් ඒ වගේ අවස්ථාවක ඉන්න කෙනෙක් නම් එහෙම අවස්ථාවක ඉන්න අයට මම කියන්න කැමති පවුලේ ආර්ථිකයට ශක්තියක් වෙන්න අම්මා විදිහට, ගෙදර ගෘහණිය විදිහට අපි රැකියාවක් කරන්න බැරි වාතාවරණයක නම් ඉන්නේ. ඒකයි එහෙමයි කියලා අපි මුකුත්ම කරන්න බැරි අය නෙමෙයි. අපිට ඕනේ අපේ පවුල දියුණුවට යාමේ තදබල බලාපොරොත්තුවක් සහ උවමනාවක් විතරයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් උත්සාහ කිරීමෙන් අර මුලින් මම ඔයාට කියපු ඒ වගේ වාතාවරණයක ඉන්න කෙනෙක් නම් ඔයා ඒකට විසඳුමක් ඔයාට අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ධනාත්මක කරලා සුබවාදී ශක්තියෙන් ඔයාගේ නිවස පුරවලා දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ඔයාගේ පවුලට ලබාගෙන ඔයාගේ පවුල උසස් පරිවර්තනයකට අරගෙන යන්න. ඒකට ඕන වෙන්නේ ඔයාගේ උත්සාහය විතරමයි. ඔයාගේ ධනාත්මක ශක්තිය විතරමයි. මේවා බොහෝම පුංචි පිළියම්, ඒත් ඔයාට විශාල වෙනස්කම් අත්දකින්න පුළුවන් පිළියම් කියලා මම අත්දැකීමෙන් අද ඔයත් එක්ක කියනවා. හරි, අපි දැන් කහදිහර ඉසීම ගැන කතා කරා. දෙවෙනි පිළියම තමයි මේ සුවඳදුම් ඇල්ලීම. සුවඳදුම් ඇල්ලීම කියන්නේ පාරම්පරිකව නිවසක ශුද්ධතාවය රකින්න, නරක බලයන් ඉවත් කරන්න, ඒ වගේම ධනාත්මක ශක්තිය වැඩි කරන්න භාවිතා කරන ක්‍රමයක්. සුවඳදුම් ඇල්ලීම මගින් නිවසක තියෙන අපිරිසිදු අරගල සහිත ශක්තියින් ඉවත් වෙනවා. නරක ඇස්, ඒ කිව්වේ ඇස් වහ කට වහ, ඒ වගේ දේවල් වලට විරුද්ධව ආරක්ෂාවක් සැලසෙනවා. මේ සුවඳදුම් ඇල්ලීම මගින් අහිතකර ශක්තියින්, අපවිත්‍ර ශක්තියින් ඉවත් වන නිසා නිවස තුල හයි වයිබ්‍රේෂන් එකක් තමයි ඇති වෙන්නේ. ඒ කිව්වේ උසස් කම්පන සංඛ්‍යාතයක් නිර්මාණය වෙනවා. දෙවියන් බුදුන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදය ලැබෙන සුදුසු පිරිසිදු වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි ඈත අතීතයේ ඉඳන් දෙවියන්ට බුදුන්ට පහන් දල්වන්න කලින් සුවඳදුම් ඇල්ලීම සිද්ධ කරන්නේ. ඉතින් මේ සුවඳදුම් ඇල්ලීමට යොදා ගන්න අපිට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්, ඒ වගේම සුදුසුයි කියලා කියන්න පුළුවන් පහසුම දේ තමයි මේ සාම්බ්‍රාණි. ඒ වගේම තමයි සුදුසුම වෙලාව විදියට සැලකෙන්නේ සවස 6ට කලින්. හවස 6ට කලින් අපිට නිවසට සුවඳදුම් ඇල්ලීම සිද්ධ කරගන්න පුළුවන් නම් ඒක තමයි සුදුසුයි කියන්නේ. එතකොට ඔයාට හැකියාව තියෙන්නේ උදේ කාලේ නම් ඉරුදාවි පැය 2ක් වගේ ඇතුළත මේ සුවඳදුම් ඇල්ලීම සිද්ධ කරන එක වඩා සුදුසුයි කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන්
උදේ 6ට කිට්ටු වෙලාවක්නේ සූර්යෝදය දෙන්නේ. එතකොට 6ත් 8ත් වගේ අතර කාලය ඇතුළත මේ සුවඳ දුම් ඇල්ලීම සිද්ධ කරගන්න අපිට පුළුවන්. මම සුවඳ දුම් අල්ලනකොට ගෙදරට අනිවාර්යයෙන් මේකට කපුරු පෙති 2-3ක් එකතු කරනවා. ඒ කපුරු සුවඳ ගේ පුරා පැතිරිලා යනකොට ඇත්තටම දැනෙන්නේ පුදුම ශාන්තියක්. අනිත් වැදගත්ම කාරණාව තමයි මේ සුවඳ දුම් ඇල්ලීමේදී ඒකට කපුරු එකතු කිරීමෙන් අර අපි මුලින් කියපු කරුණු තව තවත් හොඳින් සිද්ධ කරගන්න බලපානවා. ඇස් වහ කට වහ වගේ නපුරු ශක්තියින් ඉතා හොඳින් ඉවත් වීම මේ කපුරු මගින් සිද්ධ කරනවා. ඒ වගේම මේ කපුරු එකතු කරපු ඒ සුවඳ දුම් ඇල්ලීම මගින් නිවස ඇතුලේ හොඳ ඕරා එකක් හටගන්න බලපානවා. ධනාත්මක ආවරණයක් ඇති කරනවා නිවස තුල. දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලබා ගන්න උපකාරී වෙනවා. කපුරු කියන්නේ බෞද්ධ ආගමිකවත් හින්දු ආගමිකවත් ආගමික වතාවත්වලදී භාවිතා කරනවා. ඔයාලා දැකලා ඇතිනේ. කපුරු මගින් නිවසේ ඇතුළත පොසිටිව් එනර්ජි එක වැඩි කරනවා. ඒ වගේ මේ සෞම්‍ය සුවඳ මගින් ඔයාට යාඥා කරන්න, බුදුන් වඳින්න, භාවනා කරන්න ඉතාමත් සුදුසු සංසුන් වාතාවරණයක් ඇති කරනවා. මේ මගින් අපේ අවට වාතය පිරිසිදු කරනවා. අපේ මනස සංසුන් කරනවා. ඉතින් ඔයාට පුළුවන් මේ විදියට සාම්රාණි සමග කපුරු පෙති 1-2 එකතු කරලා ඔයාගේ නිවස ඇතුළතට හොඳින් සුවඳ දුම් අල්ලලා ඔයා වන්දනාමාන කරන ස්ථානය ඒ අවටට හොඳින් සුවඳ දුම් අල්ලලා ඊට පස්සේ නිවසෙන් එළියටත් සුවඳ දුම් අල්ලලා ඒ අඟුරු ටික ඉවත් කරලා දාන්න ඔයාට පුළුවන්. අපි මේ විදියට සුවඳ දුම් ඇල්ලීම සිද්ධ කරගත්තට පස්සේ අපේ නිවස ඇතුලේ දොරවල් කවුළු විවෘත කිරීමෙන් අපේ නිවස තුල තියෙන නරක ශක්තියින් ඉවත් වෙලා යන බව තමයි විශ්වාස කරන්නේ. ඉතින් මේ පිළියමත් මට පුළුවන් හැම දිනකම සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඒ සුවඳ දුම් ඇල්ලීමත් එක්ක ඒ ගේ ඇතුලේ ඇතිවෙන සෞම්‍ය ශාන්තිමත් ඒ වයිබ් එකට මගේ ගෙදර අය හරිම කැමතියි. ඉතින් මම පුළුවන් හැම දවසකම මේ දේ කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් ඔයා මේ දේ දිනපතාම කරන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් සතියකට දෙවතාවක්වත් මේ දේවල් සිද්ධ කරලා වෙනස අත්දකින්න. ඉතින් මං කලින් කිව්වා වගේම ඔයාට මේ පිළියම කරන හැම මොහොතකමත් ඔයා යහපත් සිතුවිලි හොඳ සංසුන් මනසක් පවත්වාගෙන යන්න මහන්සි ගන්න. මොකද අපේ හිත යහපත් වෙන තරමට අපි කරන කියන දේවල් වලින් අපිට ලැබෙන සුබ ප්‍රතිඵල වැඩි. ඉතින් සුවඳ දුම් ඇල්ලීම සම්බන්ධයෙන් විවිධ මත විවිධ අදහස් තියෙන්න පුළුවන්. දැන් මම වසර 2කට කිට්ටු වෙන්න කාලයක් මෙන්න මේ විදියට තමයි සිද්ධ කරන්නේ. ඉතින් මට ඒකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඉතින් මගේ අත්දැකීම තමයි මම ඔයාලත් එක්ක මේ බෙදාගත්තේ. අපේ 3 වෙනි පිළියම තමයි salt water mopping. මේ මම මගේ ගෙදර ධනාත්මක කරගන්න සිද්ධ කරන තවත් ක්‍රමයක්. ගේ මොප් කරන වතුර එකට පිරිසිදු කැටලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මොප් කරනවා. මේ ලුණු කියන්නේ නරක අහිතකර ශක්තියින් අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙන ද්‍රව්‍යයක්. මේ ලුණු දාපු වතුරෙන් මොප් කිරීමෙන් ගෙදර තියෙන නෙගටිවිටි ඉවත් කරගන්න අපිට පුළුවන් වෙනවා. ආතතියෙන් පිරුණු ගෙවල් වලට මේක ඉතාමත් හොඳ විසඳුමක්. මුදල් අගහිඟකම් එහෙමත් නැත්නම් මුදල් නාස්තිය තියෙන තැන්වලට මේ ක්‍රමය කිරීමෙන් හුඟක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ආගමික වගේම ආයුර්වේදීය වගේම වාස්තු විද්‍යානුකූලවත් ලුණු කියන්නේ ශුද්ධ බලයක් පවතින ද්‍රව්‍යයක් බවට තමයි විශ්වාස කෙරෙන්නේ.
සතියකට 2-3 පාරක්වත් මේ salt water mopping එක ඔයාට කරගන්න පුළුවන් නම් ඔයාට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම මේ මොප් කරන්නම කියලා වෙනමම ලුණු කැට බෝතලයක් මගේ බාත්රූම් එකේ තියාගෙන ඉන්නේ. මේකෙන් ටිකක් මම මොප් කරන වතුර එකට දාලා සාමාන්‍ය විදියට මුළු ගෙදරම මොප් කරලා ඒ වතුර එක ඉවත් කරගන්නවා. මේක සිදු කරන වෙලාවටත් ඔයාට පුළුවන් හිතන්න මේ මගින් මගේ නිවසේ සියලුම නෙගටිවිටි අහිතකර ශක්තියින් ඉවත් වෙනවා කියන සිතුවිල්ල. එහෙම හෝ ඊට සමාන positive affirmations ඔයාට මේ මොප් කරන වෙලාවට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදියට ටික කාලයක් කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට වෙනසක් දකින්න පුළුවන් වෙනවා කියන එක මට හොඳටම විශ්වාසයි. ඉතින් ඔයාගේ ගෙදර ආගමික වතාවත් වලට මුල් තැනක් දෙන ගමන් මේ පිළියම් භාවිතා කිරීමෙන් ඔයාලගේ නිවෙස්වල තියෙන ආර්ථික ගැටලු යහපතට ගෙන දෙන බාධා වීම ඒ වගේම මානසික පීඩනය වගේ දේවල් ඉවත් කරගෙන යහපත් සෞම්‍ය ශාන්තියෙන් පිරුණු පරිසරයක් ඔයාගේ නිවසේ ඇති කරගෙන ඔයාගේ නිවසට සෞභාග්‍ය උදා කරගන්න ඔයාටත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් ලැබුණා කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් අවදි වී උසස් වෙන්න උදව් දෙන මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔයාලා හැම දෙනෙක්ගේම ජීවිතවලට මේ විශ්වය පුරා විහිදී තියෙන සියලුම සුබවාදී ශක්තියින්ගේ ආශිර්වාදය ලැබේවා.